හෙලවුසු ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕනයි කියලා අද මේ වෙලාවේදී මේ විශේෂාංගය හරහා මට හිතෙනවා මේ සාකච්ඡාවට කලින් අපිට ලස්සන දෙයක් තියෙනවා දැක බලා ගන්න. අපි ඒ දේ බෙදා හදාගෙන ඊට පස්සේ කතාව ආරම්භ කරමු. Established in 1984, Beam Hela Osulanka harmoniously blends the wisdom of Ayurveda with the richness of Hela culture to share Sri Lanka's heritage with the world. Guided by experienced doctors and a dedicated team, the company upholds ISO and GMP standards, uniting traditional practices with modern technology. With a commitment to preserving natural purity, Beam Hela Osulanka continues to nurture authentic wellness and holistic living. Beam have gone far beyond its original dreams and aspirations, proudly expanding into leading international markets such as the Canada, Czech, USA, Australia, Japan, UK, Germany and Italy, showcasing the true excellence of Sri Lankan herbal medicine on the global stage. Beam, nature's gift for a healthy life. බීම් හෙලවුසු කියලා කිව්වහම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද ඔබ දන්නා දේවල් තියෙනවා නොදන්නා දේවල් තියෙනවා. ඒ ගැන කතා කරන්නත් එක්ක බීම් හෙලවුසු ලංකා පුද්ගලික සමාගමේ වෛද්‍ය මේනු රත්නායක මහත්මිය ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක මේ ගැන වැඩිපුර කරුණු බෙදා හදා ගන්න. ආයිබෝන් සුබෝදෑසන. ආයිබෝන් සුබෝදෑසන. අපි ඉස්සෙල්ලා මේ ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් බෙදා හදා ගමු. බීම් හෙලවුසු ලංකා පුද්ගලික සමාගම කියලා කියන්නේ දැනට අවුරුදු 40ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආයුර්වේද ශාස්ත්‍රය තුළ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනයක්. එතකොට අපි නිෂ්පාදනය කරන්නේ ආයුර්වේද නිෂ්පාදන. එතකොට ඇත්තටම අපිට මෙහෙවරක් තියෙනවා, ඒ වගේම අපිට දැක්මක් තියෙනවා. අපේ දැක්ම තමයි වර්ධනයේ අඛණ්ඩව පවත්වා ගනිමින් විශිෂ්ටත්වයේ කරා යාම. එතකොට අපිට මෙහෙවර තමයි අපේ ආයුර්වේද ඖෂධ මගින් ලෝකයේ සෞඛ්‍ය යහපත් කිරීමට උත්සාහ කිරීම. ඉතින් ඒ සඳහාම තමයි අපි නිරතුරුව කැප වෙන්නේ, අපි නිරතුරුවම උත්සාහ කරන්නේ. ඉතින් බීම් හෙලවුසු ලංකා පුද්ගලික සමාගම ගැන කතා කරනකොට මේකේ නිර්මාතෘතුමා ගැන කතා කිරීම අත්‍යවශ්‍යයි. මේ අපේ සමාගම ඇත්තටම මූලික පදනම් වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේම පදනමක්. මොකද අපේ නිර්මාතෘතුමා අපේ සභාපතිතුමා වෛද්‍ය බන්දුල රත්නසිරි පේරත්න මැතිතුමා සහ එම මැතිනිය වෛද්‍ය ගුණවතී රූපසිංහ මැතිනිය. එම මැතිතුමා සහ මැතිනියගේ ප්‍රධාන මූලික අරමුණින් තමයි උත්සාහය කැපවීම දැඩි කැපවීමෙන් තමයි මේ බීම් හෙලවුසු ලංකා පුද්ගලික සමාගම මේ තත්ත්වය එනකන් ගොඩනැගිලා තියෙන. ඔවුන් දෙදෙනාම ආයුර්වේද වෛද්‍යවරුන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව එහිදී ඔවුන්ගේ වෛද්‍ය උපාධිය හදාරලා එළියට ඇවිල්ලා තමයි මේ ආයතනය පටන් අරන් තියෙන්නේ. දැන් අවුරුදු 40ක් වෙනවා 1984 පටන් ගත්තේ. ඉතින් එතන ඉඳන් මේ වෙනකන් අපි මේ දක්වා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අවුරුදු 40ක ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා බීම් හෙලවුසු ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන ප්‍රමුඛතම නිෂ්පාදන මොනවාද? ඔව් අපිට ප්‍රමුඛතම නිෂ්පාදන කියලා ගත්තාම ඇත්තටම අපේ නිෂ්පාදන වර්ග රාශියක් තියෙනවා. නිෂ්පාදන වර්ග විදිහට ගත්තාම අපේ නිෂ්පාදන 180කට එහා ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් අපි දන්නවා ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා ග්‍රන්ථයක් ආයුර්වේද යෝග සංග්‍රහය. ඒතර මේ යෝග සංග්‍රහයේ තියෙන වට්ටෝරු අනුව තමයි අපි ගොඩක් වෙලාවට අපේ නිෂ්පාදනයන් කරන්නේ. ඊට අමතරව අපි අපේ ආයුර්වේද දැනුම යොදලා අලුත් වට්ටෝරු නිර්මාණය කරනවා. නව වට්ටෝරු නිර්මාණය කළ නව නිපැයුම් අපි නිපදවනවා. ඒවා හරි විදිහට කොයි විදිහටද කියලා බලලා සායනිකව තහවුරු කරලා තමයි අපි මේ නිෂ්පාදනයන් කරන්නේ. එතකොට දැන් ප්‍රමුඛ නිෂ්පාදන වර්ග විදිහට ගත්තාම අපි ගාව අරිෂ්ඨ වර්ග, ආසව වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග, තෙල් වර්ග, ටැබ්ලට් වර්ග, කැප්සියුල් වර්ග, ආලේප වර්ග, රසායන වර්ග වගේ ලොකු නිෂ්පාදන ගණනාවක් අපි සතුව තියෙනවා. හොඳයි දැන් ආයුර්වේදයේ මේ සාම්ප්‍රදායික ක්‍රම ඒ වගේම නවීන තාක්ෂණයේ භාවිතයෙන් ඖෂධ නිපදවා ගන්න කොහොමද කියලා ඇහුවොත්. ඔව් ඇත්තටම මේ අපි කලින් ඉඳලාම අපි හැම වෙලේම උත්සාහ කරන දෙයක් තමයි
මේ සාම්ප්‍රදායික දැනුම අපි රැක ගන්න ඕනේ කියන දේ. ඒක අපි හැම වෙලෙම අපි ඒක නිතරම අපි උත්සාහ කරනවා. ඒක එලෙසින්ම ඉදිරි පරම්පරාවල් වලට ගෙනියන්න ඕනේ කියන එක. එතකොට මේ සාම්ප්‍රදායික දැනුම එලෙසින්ම රැකගෙන තමයි අපි අපේ නිෂ්පාදන කරන්නේ. ඒතර උදාහරණයක් විදිහට දැන් යම් කිසි වට්ටෝරුවක් ගත්තොත් එහෙම මම දැන් කලින් කිව්වා අපේ ග්‍රන්ථයක සඳහන් වට්ටෝරුනේ අපි ගන්න ගොඩක් වෙලාවට නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ වට්ටෝරුවේ තියෙන ඖෂධය ටික එලෙසින්ම අපි මේ ඖෂධ සඳහා භාවිතා කරනවා, මේ නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. ඒ ඖෂධය ඒ ඖෂධ ටික එලෙසින්ම භාවිතා කරනවා. ඒ નિયમિત මාත්‍රාව, ඒ ඖෂධයේ ලබා ගන්න ඕන මාත්‍රාව, එකෙන් කොච්චර ප්‍රමාණයක්ද ලබා ගන්න ඕන කියන දේ ඒක નિયમિત මාත්‍රාවෙන් අපි දානවා ඖෂධයට. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපිට දැන් නිෂ්පාදනය කරන්න යෑමේදී මේ ඖෂධ සොයා ගැනීමේදී සමහර වෙලාවට අපිට ඖෂධයක් සොයා ගන්න හැකියාව නැති වෙනවා. වට්ටෝරුවේ යම් ඖෂධයක් සොයා ගැනීමට හැකියාව නැති වෙනවා. එතකොට අපි කරන්නේ අපි ඒක తాවකාලිකව නවත්තනවා ඒක හදන එක. ඊට පස්සේ අපි වෙනම මේ ඖෂධය කොහොම හරි හොයාගෙන නැවත ඒක නිෂ්පාදනය කරනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ දැන් අපි ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා දැන් තෙල් වර්ග හැම නිෂ්පාදනය කරනකොට තඹ භාජන භාවිතා කිරීම වඩාත් සුදුසුයි කියලා. ඉතින් අපි අපේ සියලුම තෙල් වර්ග නිෂ්පාදනය කරන්නේ තඹ භාජනවල. ඒ වගේම අපි දර තමා ගින්දර විදිහට භාවිතා කරන්නේ. ඉතින් මේ හැමදේම අපි කරන්නේ අපේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය රඳවා ගන්න. මොකද අපි විශ්වාස කරන දෙයක් තියෙනවා අපි මේ නිෂ්පාදනයන් අපි ලබා දෙන්නේ යම්කිසි වූ රෝගී පුද්ගලයෙකුට. එතකොට අපි වෛද්‍යවරුන් විදිහට අපිට අවශ්‍යතාවය තියෙනවා මේ රෝගී වූ පුද්ගලයෙක්ගේ නිරෝගී බව රැකගන්න. එයාව කොහොම රෝගී වුණාම එයාව නිරෝගී කරන්න තමයි අපි හැම වෙලෙම උත්සාහ දරන්නේ. එතකොට අපිට ඇත්තටම වාණිජ පරමාර්ථයට එහා ගියපු අපිට හැම වෙලෙම අපි මේක වෛද්‍ය කණ්ඩායමක් නිසා ඉන්නේ මේක තුල අපි හැම වෙලෙම බලන්නේ රෝගී පුද්ගලයන් නිරෝගී බවට පත් කරන්න. ඉතින් එතනදී සාම්ප්‍රදායික ක්‍රම ඒ වගේම නවීන තාක්ෂණ අපි භාවිතා කරනවා. අපිට වෙළඳපොළට අවශ්‍ය සැපයුම ලබා දීමට මිනිස් ශ්‍රමය විතරක් මදි වෙනවා. ඒ නිසා අපි නවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. ගුලි මැෂින්ස්, ගුලි මැෂින්ස්, ටැබ්ලට් මැෂින්ස්, කැප්සියුල් වලට මැෂින්ස් ඒ වගේ නවීන තාක්ෂණයත් අපි මේ සඳහා යොදා ගන්නවා. හැබැයි එහිදී අපි ඖෂධයේ ගුණාත්මක භාවය කිසිම විදිහකට හානියක් වෙන්න දෙන්නේ නැහැ. ඒක එලෙසින්ම රඳවා ගනිමින් තමයි මේ හැම දෙයක්ම අපි නිෂ්පාදනය කරලා වෙළඳපොළට මුදා හරින්නේ. හොඳයි. දැන් මේ කාර්යබහුල ලෝකේ පවතිනවා පොදු සෞඛ්‍ය ගැටලු වගේක්. මේ පොදු සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ඔබගේ ආයතනයේ නිෂ්පාදන තියෙනවද? ඒ තියෙනවා නම් ඒ මොනවාද? ඔව් ඇත්තටම කාර්යබහුලත්වය කියලා කියන්නේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ සඳහා ඇත්තටම අපි හැම වෙලේම උත්සාහ කරනවා මේකෙදී මේ කාර්යබහුලත්වයත් එක්කම ඖෂධ ලබා ගන්න ඕනේ. අපිට රෝගී වුණාම අපි ඖෂධ ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපි බොහෝ වෙලාවට නිෂ්පාදනය කරන්න අපි පෙළඹෙනවා. එතනදී මම අපේ ඖෂධ නිෂ්පාදනයන් ගැන ටිකක් කතා කරන්නම්. එතකොට දැන් ලංකාවම දන්න අපේ ඖෂධ නිෂ්පාදනය තමයි බීම් පාවට්ටා තල්සුකිරි පැණිය. එතකොට බීම් පාවට්ටා තල්සුකිරි පැණිය සාමාන්‍යයෙන් සෙම සහිත කැස්ස අවස්ථාවන් වලදී භාවිතා කරන්න පුළුවන්. එහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට පාවට්ටා වගේම තල්සුකිරි අපි භාවිතා කරනවා. ඊට අමතරව තව ද්‍රව්‍ය භාවිතා කරනවා. ඉතින් ඒක තමයි අපේ ප්‍රධානම නිෂ්පාදනය. ඊට එහායින් ගියපුවාම මේ බීම් ක්‍රීම් එක මේක තමයි මම හිතන්නේ අපේ වෛද්‍යතුමාගේ පළවෙනිම නිර්මාණය බීම් ක්‍රීම් එක. මේක අපි තුවාල සඳහා තමයි භාවිතා කරන්නේ. එතකොට මේකෙදී එකත් ගොඩාක් වෙලාවට ලංකාවේ පාරිභෝගික ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන එකක්. ඊට පස්සේ අපි ළඟදී නිෂ්පාදනය කරා බීම් සුදර්ශන සස්පෙන්ෂන් කියලා. මේක අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ නිෂ්පාදනය අපි නිෂ්පාදනය කරේ. විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ වර්ධකයක් විදිහට තමයි අපිට මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකෙදී
අපිට උණ රෝගේ හැදුනහම අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඒක අපි සායනික තහවුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සුදර්ශන සස්පෙන්ෂන් එක සඳහා අපි ඖෂධ 53ක වගේ ලොකු වට්ටෝරුවක් යොදා ගන්නවා. ඒකේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි හීම්බින් කොහොඹ. ඒත් එක්කම තමයි අපි ඒ සියලුම දේවල් එකතු කරලා තමයි අපේ මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊළඟට අපි ඔක්සි ෆ්‍රෙෂ් එක ගැන කතා කරොත් ඔක්සි ෆ්‍රෙෂ් එක කියලා කියන්නේ අපේ මුඛ සෝදන දියරයක්. එතකොට මේක සාමාන්‍යයෙන් අපේ මුඛයේ තියෙන ගැටලු වලට විදුරු මස් දියවීම, දත් මුල් දියවීම වගේ ගැටලු වලට මේක භාවිතා කරන්න පුළුවන්. මූණ මල් පොතු, කරාමු නැටි වගේ දේවල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේෙහිදී දැන් සමහර අය කැමති නැහැ මේක ඔක්සි ෆ්‍රෙෂ් එක නිකන් ආයුර්වේද එකක් නිසාම මේක තිත්තයිද දන්නේ නැහැ එහෙම කියලා හිතනවා. නැහැ, මේක නැවුම් රසක් තියෙන, නැවුම් සුවඳක් තියෙන එකක්. ඒ නිසා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපිට කැප්සියුල් වර්ග. මම විශේෂයෙන් මේ කැප්සියුල් ගැන කතා කරන්න ඕන. අශ්වගන්ධා කැප්සියුල් එක. ඒක ඇත්තටම අශ්වගන්ධා කැප්සියුල් එක සාමාන්‍යයෙන් අපි අමුක් කරා අල දාලා තමයි මේ කැප්සියුල් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට අපි දන්නවා ගොඩක් අයට මානසික ආතතිය ගොඩක් තියෙනවා මේ දවස්වල සමාජයේ. ඉතින් ඒ අයට භාවිතා කරන්න පුළුවන් මේක. ඒ වගේම තමයි ස්නායු දුබලතා, ශරීර ශක්තිය දුබල අයට මේක භාවිතා කරන්න පුළුවන්. එතකොට කැප්සියුල් ගැන කතා කරද්දී අපිට තියෙනවා අපි අලුතෙන් ලොන්ච් කරා කැප්සියුල් වර්ග දෙකක් බීම් ලිපිඩ් ප්‍රෝ සහ ඩයි ප්‍රෝ කියලා. එතකොට මේ ලිපිඩ් ප්‍රෝ එක අපේ කොලෙස්ටරෝල් අපි දන්නවා දැන් දියවැඩියාව සහ කොලෙස්ටරෝල් කියලා කියන්නේ අද සමාජයේ බහුලව තියෙන තත්ත්වයක්, රෝග තත්ත්වයක්. එතකොට කොලෙස්ටරෝල් අධික කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට අපිට මේ ලිපිඩ් ප්‍රෝ එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා තත්ත්වය පාලනය කරන්න අපිට ඩයිප්‍රෝ එක භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම අයිස්ට්‍රෝල් කියලා එකක් තියෙනවා. අයිස්ට්‍රෝල් කියලා කියන්නේ ඒකත් ගොරක වලින් අපි නිෂ්පාදනය කරන දෙයක්. ඒකෙදී ඒකත් අධික කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීම සඳහා යොදා ගන්නවා. මෙතන තියෙනවා අපේ කුරුඳු මී පැණි. ඒක කන්න පුළුවන් ලේහයක් වගේ එකක්. එතකොට මේකෙදී ඇත්තටම අපේ තරබාරුකම පාලනය කරන්න කුරුඳු කියන්නේ ඉතාමත් හොඳ ද්‍රව්‍යයක්. ඉතින් ඒකෙදී අපි ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. මම ඇත්තටම කියන්න ඕනේ දැන් මේ සියලුම ද්‍රව්‍ය ටික මේ සියලුම නිෂ්පාදනයන් අපි හදනකොට නිෂ්පාදනය කරනකොට ඍජු වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි මේ සියලුම දේවල් නිෂ්පාදනය වෙන්නේ. ඒත් එක්කම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දීලා තියෙනවා අපිට මේ සියලුම නිෂ්පාදනයන් සඳහා. හොඳයි. දැන් බීම් හෙලෝ ශ්‍රී ලංකා නිෂ්පාදන පෙළේ ගත්තහම තේ සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. දැන් මේ ඔසු බීම සාමාන්‍ය තේ වලින් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි පාරිභෝගිකයන්ට ඔවුන්ගේ එදිනෙදා දෛනික ශරීරාව අනුව තෝරාගත හැකි ප්‍රධාන තේ වර්ග මොනවාද මෙතනින්? ඔව්. අපි ඇත්තටම අපේ තේ වර්ග ගණනාවක්ම තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් තේ එකක් බොනකොට ඉතින් අපේ තේ එකේ රසය අපිට දැනෙනවා. නමුත් අපි මෙතනදී උත්සාහ කරන්නේ තේ එක රස විඳින ගමන්ම ඖෂධීය ගුණයත් ශරීරයට ලබා දෙන්න. එතකොට මෙතනදී අපි විවිධ රස කියලා කියන්නේ විවිධ ඖෂධ දාලා අපි තේ වර්ග ගණනාවක් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේ කාර්යබහුල ජීවිතයටත් ඒක වැදගත් වෙනවා. මොකද අපි ටී බෑග්ස් විදිහට තමයි මේක දාන්නේ. එතකොට ඔබ කරන්න තියෙන්නේ ටී බෑග් එක වතුර එකකට උණු වතුර එකකට දාලා තැම්බෙන්න තියලා ඒක පානය කරන්න පුළුවන්. සීනි දාලා හරි සීනි නැතුව හරි කැමති විදිහකට. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් අපේ ටී වර්ග විදිහට කොතල හිඹුටු තේ එක තියෙනවා. කොතල හිඹුටු කියලා කියන්නේ මේ දියවැඩියා පාලනය කිරීමට ඉතාමත්ම සුදුසු ද්‍රව්‍යයක්. ආයුර්වේදයක සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. දැන් මේ කොතල් හිඹුටු තේ එකත් එක්ක අපිට ඒකට හරිත තේත් දාලා තියෙනවා ග්‍රීන් ටී එක. එතකොට ඒකත් අපි දන්නවා ඖෂධීය වටිනාකමක් තියෙන දෙයක්. එතකොට ඊට පස්සේ අපිට ඉරමුසු තේ එක තියෙනවා. ඉරමුසු තේ එක ශරීරය සිසිල් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බෙලිමල් තේ එක තියෙනවා. බෙලිමල් තේ එකත් අපිට මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් අපි තේ බොන වෙලාවට අපිට හිතුනොත් වෙන මොකක් හරි ඖෂධීය ගුණයෙන් යුතු පානයක් පාවිච්චි කරන්න ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි අලුතෙන් දාපු ලොන්ච් කරපු
ටී එකක් තමයි මේ හීම් බෝවිටියා කියලා කියන්නේ. මේ හීම් බෝවිටියා එක අපි ගොඩක් වෙලාවට දෙනවා අක්මාවේ තෙල් තැම්පත් වුණාම අපි කියන්නේ ෆැටි ලිවර් කියලා. මෙන්න මේ ෆැටි ලිවර් කියන අවස්ථාවේදී අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ තෙල් අක්මාවේ තියෙන තෙල් ප්‍රමාණය අඩු කරන්න එහෙම නැත්නම් ඒ ෆැටි ලිවර් එක පාලනය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කරපිංචාතේ එක තියෙනවා මෙතන. කරපිංචාතේ එකත් අපි භාවිතා කරන්නේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න. මේකටත් අපි කරපිංචා ඒ වගේම හරිත තේ දාලා තියෙනවා. ඒ වගේම නිල් කටරොළු තේ එකක් අපිට තියෙනවා. ඒකත් අපි අලුතෙන් මේ ලොන්ච් කරපු එකක්, වෙනතපට නිකුත් කරපු එකක්. ඒකෙදිත් ශරීරයේ සිසිල් කරන්න ඒ වගේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තව රණවරා තේ එක තියෙනවා. මේක ඇත්තටම රණවරා තේ එක මුත්‍ර රෝග සඳහා හොඳයි. ඒ වගේම දියවැඩියාව පාලනය කරන්න හොඳයි. මේ වගේ ඖෂධීය වටිනාකම් ගණනාවක් තියෙනවා. ඒ විදිහට බලලා තමයි අපි මේ සියලුම තේ වර්ගයන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඔබට මේ සියලුම දේවල් වෙළඳ සැල් වලින් ලබා ගන්න පුළුවන්. අපේ තියෙන අවශ්‍යතාවයන් පරිදි. දැන් ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් කියලා අපි කියනනේ. ඒ කියන්නේ සමේ තියෙන දිලීර ආසාදන. අපේ රටේ බොහෝ දෙනෙකුට පවතින සාමාන්‍ය මේක පොදු ගැටලුවක්. බීම් හෙලෝ ශ්‍රී ලංකා නිෂ්පාදනවල මේ සඳහා තියෙන සුවිශේෂී නිෂ්පාදනය මොකක්ද? ඔව්. ඒක ඇත්තටම සුවිශේෂීම නිෂ්පාදනයක්. අපිට තියෙනවා මෙන්න මේ බීම් ෆීල් කියන එක. එතකොට මේ බීම් ෆීල් කියලා කියන්නේ අපි දන්නවා අද සමාජයේ ටීනියා කියන එක ගොඩාක් වෙලාවට බහුල රෝග තත්ත්වයක්. එතකොට මේකෙදී ගොඩක් වෙලාවට දිලීර ආසාදනයක් නිසා තමයි මේ ටීනියා කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මේකෙදී රතු ලප, කැසීම, ඒ වගේම පළු වගේ ලප එන එක මේ දේවල් වෙනවා. එතකොට මෙන්න මේ බීම් ෆීල් එක අපිට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. මෙහිදී මේකේ ක්‍රීම් එකක් වගේ ඕනිමන්ට් එකක්. එතකොට මේක භාවිතා කරලා ඒ සම මතු පිට අපිට මේක ආලේප කරන්න පුළුවන්. මේකෙදී අපි ඇත්තෝර කහ වගේ ඖෂධීය වටිනාකමකින් තියෙන ආයුර්වේද ඖෂධ තමයි මේ සඳහා අපි භාවිතා කරලා තියෙන්නේ. එහෙම භාවිතා කළා තමයි අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට තමන්ට හැකි විදිහට ඒ කියන්නේ ආලේප කරගන්න පුළුවන් ඒක සතියක් හෝ දෙකක් ආලේප කරන්න පුළුවන්. නමුත් මම කැමති ගොඩක් වෙලාවට මේක භාවිතාව කරනකොට විශේෂයෙන් ගර්භණී කාන්තාවන් කුඩා දරුවන් වගේ කට්ටිය මේ දේවල් භාවිතා කරනකොට වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරනවා නම් අපි ගොඩක් එහෙම වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න කියලා අපි කියනවා. හොඳයි. දැන් මේ නිෂ්පාදන ගැන මේ විදිහට කතා කරද්දී මට හිතෙනවා වෛද්‍යතුමිය අහන්න දැන් මේ ඔබගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළටත් හඳුන්වලා දීලා තියෙනවද මේ විදිහට? ඔව්. ඇත්තටම අපේ නිෂ්පාදනයන් මේ වෙනකොටත් අපි ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට අපි අපේ නිෂ්පාදන සියලුම දේවල් කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ඒ තත්ත්ව සහතික අනුව. අපේ කම්පැනි එක සතුව ISO, HACCP, GMP කියන තත්ත්ව සහතිකයන් තියෙනවා. එතකොට මේ අනුව අපි නිෂ්පාදනය කරනකොට අපේ නිෂ්පාදන අපිට හැකි වෙලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොළට ලබා දෙන්න. එතකොට විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, චෙක් රිපබ්ලික්, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලට අපි අපේ මේ ආයුර්වේද ඖෂධ අපනයනය කරනවා. එතකොට එහිදීත් ඇත්තටම අපි මේ ගුණාත්මක භාවයේ තියාගෙන මේ විශ්වාසදායී ලෙසින්ම තමයි මේ දේවල් නිෂ්පාදනය කරමින් අපි අපේ නිෂ්පාදනයන් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ. හොඳයි. මේ ඔක්කොමත් මේ විදිහට ගැන කතා කරද්දී මම කැමති අහන්න දැන් මේ සමාජීය සහ අනාගත දැක්ම කොයි වගේද බීම් හෙලෝ ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ? ඔව්. සමාජීය සහ අනාගත දැක්ම කිව්වහම ඇත්තටම අපි සමාජීය වශයෙන් අපි උත්සාහ කරනවා, අපි සැලසුම් කරලා තියෙනවා අපේ මේ දේශීය ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා අපිට අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය ලබා ගන්න එක. ඒක සඳහා අපි ඔවුන්ව දිරිමත් කරලා ඒ සඳහා උන්ට වගා කරන්න කියලා ඒ සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. ඒ වගේම සමාජ සේවයන් විදිහට ගත්තාම අපි මාසයේ සෑම පොය දවසකම අපි නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා දෙනවා. විවිධ පන්සල් වලට ගිහිල්ලා අපි නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා දෙනවා, නොමිලේ ඖෂධ ලබා දෙනවා රෝගීන්ට. ඒවා අපි කරනවා. ඊට ඉතින් එහාට ගියාම අපිට අනාගතයේදී අපි අතරම
උත්සාහ කරන්නේ තව තවත් එකතු වෙලා මේ ජාත්‍යන්තර වෙළඳපොළට අපේ මේ බීම් හෙලෝ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදනයන් ඉදිරියට ගෙනියන්න. ඒ වගේම තමයි බීම් හෙලෝ ශ්‍රී ලංකා කියන සන්නාමය ශ්‍රී ලංකාවේ ආයුර්වේද ශාස්ත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදන සන්නාමය බවට පත් කරන්න ඇතරම අපි උත්සාහ කරනවා. ඒක සඳහා තමයි අපි මේ හැමෝම කටයුතු කරන්නේ. අපේ මුළු කාර්ය මණ්ඩලයම සියලුම දෙනා. ඉතින් ඒ සඳහා අපි කැප වෙලා වැඩ කරනවා. ඒ සඳහා කැප වෙලා වැඩ කරනවා. මම කැමතියි දැන් ඒ අතරේදීම අහන්න මේ පොඩි දරුවන් සඳහා බීම් නිෂ්පාදන පවතිනවද මේ අතරේදී? ඔව් අනිවාර්යෙන්. පොඩි දරුවන් සඳහා අපේ බීම් නිෂ්පාදන පවතිනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම බීම් ජීවාපැණිය කියලා එකක් තියෙනවා. ඒ වගේම දෙසඳුන් කල්කය කියන එක. දෙසඳුන් කල්කය කියන එක අපේ යෝග සංග්‍රහයේ සඳහන් වේ ඖෂධයක්. එතකොට ඒකේ තියෙන ඒ වට්ටෝරුව එලෙසින්ම අපි භාවිතා කරලා තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දෙසඳුන් කල්කය කියලා කියන්නේ පොඩි දරුවන්ට ඉතාමත්ම වටිනා ඖෂධයක්. මොකද ඒකෙදි අපි දන්නවා පොඩි දරුවන්ට ඇති වෙන ඔය රත බිබිලි පොඩි කාලේදී ඇති වෙන බිබිලි තත්ත්වයන් රත ගාය කියලා කියනවා. මේ සඳහා ඉතාමත්ම වටිනා වැදගත් ඖෂධයක් තමයි මේ දෙසඳුන් කල්කය කියන්නේ. ඉතින් මේක අපි ඉතා පිරිසිදුව ඉතාමත් විශ්වාසදායී අන්දමට අපි නිෂ්පාදනය කරන නිසා මව්වරුන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේක භාවිතා කරන්න චුටි බබාලට පොඩි දරුවන්ට. ඒ වගේම ජීවාපැණිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් දරුවන්ගේ බඩේ අමාරු ඒ වගේම පණු අමාරු තියෙන දරුවන්ට මේ ජීවාපැණිය කියන එක අපි ලබා දෙන්න පුළුවන්. එතකොට එහිදී ඒ මාත්‍රාව අනුව ලබා දෙන්න ඕන. අපි මාත්‍රාවක් සඳහන් කරලා තියෙනවා වයස් අනුව ඒ මාත්‍රාව අනුව ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ බබාලගේ තියෙන ආහාර අරුචිය, බඩ කැක්කුම්, බඩ පිපුම වගේ දේවල් ඒකෙන් පාලනය වෙනවා සහ සුව වෙනවා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ, බයක් නැතුව අපේ මව්වරුන්ට විශ්වාසදායී විදිහට ඒක දරුවන්ට ලබා දෙන්න පුළුවන්. වෙනමම වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඕනේ අපිට ලබා දෙන්න පුළුවන් නේ. ඔව් මෙහෙමයි. ඒක තමන් කියන්නේ දැන් ගොඩක් වෙලාවට අම්මලා බයයි, හරි බයයි දරුවෙකුට මොකක් හරි දෙයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමන්ට එහෙම බයක් සැකයක් තියෙනවා නම් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අරගෙන ඒක ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව වුණත් තමන්ට විශ්වාසයක් තියෙනවා නම් මම මේක මගේ දරුවට ලබා දෙනවා කියලා එහෙම ලබා දුන්නා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. අපේ ලංකාවේදී මේ සිංහල වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය අද කාලේ විදිහට ගලපලා හරිම සුරක්ෂිත විදිහට හොඳ ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලබා දෙන බීම් හෙලෝ ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මේ නිෂ්පාදන ගැන තමයි අපි කතා බහ කරේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතුනේ වෛද්‍ය මේනු රත්නායක මහත්මිය. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට. මොකද මේ ගොඩක් නිෂ්පාදන ගැන අපි ගොඩක් දැනුවත් වෙලා නැහැ. එකක් දෙකක් ගැන වගේනේ අපි දන්නේ. ඒක නිසා මේ සියලුම නිෂ්පාදන ගැන දැනුවත් කරන්නට පැමිණුණාට බොහොමත්ම ස්තුතියි. අයබෝවන්. ඉතින් every morning වැඩසටහනේ පැය දෙකමාරක් අපි ඔබත් එක්ක ගොඩක් දේවල් බෙදා හදාගත්තා. කලාව, සෞන්දර්යය, එතකොට නිරෝගීකම, අපි ලස්සනට ඉන්නේ කොහොමද, ඒ වගේම තමයි පොපි සැමරුම, මේ හැම දෙයක් එක්කම අපේ ජීවිතයට මේ ආයුර්වේදය කොයි විදිහට ගැලපිලා අද කාලේ විදිහට මේ නිෂ්පාදන මේ බෙහෙත් වර්ග, මේ බෙහෙත් වට්ටෝරු ලස්සනට අපේ එදිනෙදා දෛනික ජීවිතයට එකතු කරගන්නේ කොහොමද දේවල් ගැනත් අපි කතා බහ කළා. ඉතින් අද මේ පැය දෙකමාර තුර බොහෝ දේවල් ඔබගේ ජීවිතයට එක්හසු කරගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද වගේම අදටත් වඩා වැඩි වටිනාකම් වලින් යුක්ත දේවල් එක්ක හෙට දවසේදී උදෑසන 8ට අපිව බලාපොරොත්තු වෙන්නට කියලා අපි ආරාධනා කරන ගමන් අද දවසට අපි ගිහින් එන්න. සුබ දවසක්. නිල ගෘහ භාණ්ඩ සැපයුම්